समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. පින්වත්නි, ගියවර දේශනාව නවත්වපු තැනින් අපි අදට નિયમિત දේශනාව ආරම්භ කරනවා. ඔබ හැම දිනාගේම ජීවිතයට අද මේ උතුම් දේශනාව ජීවිතාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ විදියට මේ විදියට යම් කෙනෙක් විමසා බලන්න පුරුදු වුණොත්, එතකොට යාට අභ්‍යන්තරික ගැටලුව පේනවා. මේ පෙනීම කියන එක ඔයාලගේ ජීවිතයට අභියෝගයක් නෙමෙයි. මෙතන පහළ වෙන්නේ දර්ශනයක්. දකින්න විදිය වෙනසක් වෙන්නේ. ඒකෙන් ඕගොල්ලන්ට කාමාශ්‍රවවත්, භවආශ්‍රවවත්, අවිජ්ජාශ්‍රවවත් ලොකුවට හෙලවෙන්නේ නැහැ. ඒවා වෙනදා වගේ තියෙනවා. කැමැත්ත අකමැත්ත තියෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලන් තුල රුචි අරුචිය තියෙනවා. දැන් යම් කෙනෙක් පොල් සම්බෝල වලට කැමති නම් මේ විදියට බලන්න ගියාම පොල් සම්බෝල එපා වෙන්නේ නැහැ. යම් කෙනෙක් පොලොස් වලට කැමති නම් මේ විදියට බලන්න ගියාම යා පොලොස් සම්බුල පිළිකුල් කරන්නේ නැහැ. එයා වෙනදා වගේම පොලොස් සම්බුල් කනවා. පොලොස් සම්බුල් හැදුවාම ගෙන්න ගන්නවා. දින තැන් වලින් ගිහින් අර ගන්නවා. වෙනදා වගේ තියෙනවා. හැබැයි යාට යාගේ ඇතුළාන්තයේ තුල පැන නගින තත්ත්වය පිළිබඳ දර්ශනයක් තියෙනවා. ඒකට දැන් මේ කියන්නේ මොකද්ද? අතිබික්කවේ ආසවා දස්සනා පහතව. දර්ශනයෙන් ප්‍රහාණය විය යුතු යම් ආශ්‍රව ටිකක් ඇද්ද? මොනවද ඒ ආශ්‍රව? දිට්ඨි ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව නෙමෙයි. ඒ වගේ යම් කිසි ප්‍රවර්ධනයේ අඩුවක් තියෙන්න පුළුවන්. දිට්ඨි ආශ්‍රව කියන්නේ මොකද්ද? මොකද්ද දිට්ඨි ආශ්‍රව කියන්නේ? සක්කාය දිට්ඨිය. එතකොට දැන් සක්කාය දිට්ඨිය කියවපු ගමන්ම ඔයාලා දන්නවනේ කතාව. රූපං අත්තතෝ සමනුපස්සාමි රූපවත්තං අත්තානං අත්ත නිවා රූපං කියන ඔය කියන්නේ 20 ආකාරයක සක්කාය දිට්ඨියක් මිනිහෙක් තුළ පවතිනවා කියලා. රූපේ තුළ මම ඉන්න ඔය ඔක හුඟා ප්‍රසිද්ධ එකක් නෙමෙයි. බණ කියන හාමුදුරුවෝ නිතර කියපු එකක් නෙවෙයි ඔක. ඒක කියන්න ඕනත් නෑ එච්චර. රූපේ තුළ මම ඉන්නවා, මා තුළයි මේ රූපවත් බව තියෙන්නේ කියා තමා රූපේ තුළ ඉන්න බවත්, රූපවත්කම තමා බවත් පිළිගන්නකම දෙපැත්තට. ඒක හතර පැත්තකින් ඇති වෙනවා 20 ආකාරයක සක්කාය දිට්ඨිය. ඒ හතර පහින් වැඩි කරන්න එපාය. රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට. හතර පහින් වැඩි කරාම 20යිනේ. 20 ආකාරයක සක්කාය දිට්ඨිය කියන්නේ ඕකට. ඔන්න ඔය මේ රූපය තුල මම ඉන්නවා, මා තුලයි මේ රූපවත් බව තියෙන්නේ කියන එක විතරයි. ඒක වැටෙන එක සක්කාය දිට්ඨියේ කඩා වැටීම. ඒක දර්ශනයක් විදිහට තමා තුල පිහිටනවා. ආයි වෙනස් වෙන්නේ නැහැ හැබැයි. බණ ඇහුවත් නැතත්. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා ආයෙත් මේ එතනින් පිරිහිලා ආයෙ කෙලෙස් සහිත ලෝකෙට වැටෙනවා කියලා එකක් නැහැ. සෝවාන් වෙලා හිටියොත් කෙලෙස් සහිත ලෝකෙම තමයි ඉන්නේ. නමුත් අර කෙලෙස් සමග නොතැවරුණු මට්ටමක් තියෙනවනේ, ආයෙ තැවරෙන්නේ නැහැ. ඊට මෙහා පැත්තේ ಗುಣධර්ම අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඊට මෙහා පැත්තේ තියෙන ಗುಣධර්ම වල යම් කිසි වෙනස් වීමක් අඩු ඇටි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඕකට තමයි දර්ශන සම්පත්තිය කියලා කියන්නේ. ඔකට මොකද්ද කියන්නේ? දර්ශනේ පහළ විය. ඒක දර්ශනයක් විදියට පිටරන එක කෝච්චියේදීත් පාවිච්චි කරන්න පුළුවන්, බස් එකේදීත් පුළුවන්, ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. ඕන තැනක එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ දෙවෙනි කාරණේ, දෙවෙනි පෙළේ දෙයක් තියෙනවා. මේ දර්ශනේ පහළවීම. එතකොට මේ දර්ශනේ පහළවීමේ දෙවෙනි පෙළ තමයි එයා තුල මේ සමස්ත සිද්ධිය පිළිබඳ එයා තුල ගැඹුරු විමසුමක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට එයා තුල මේ රූපවත් බව,
ඒ කියන්නේ මේ රූපවත් භව ඇතුළේනේ මමත්වය අපි නඩත්තු කරන්නේ. ත්‍රිය මේ රූපවත් භව පිළිබඳ සාංශාරිකව එයා තුල අඳුනාගත්ත කියවීමක් එයා තුල තියෙනවා. සාංශාරිකව අඳුනාගත්ත කියවීමක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කඩාගෙන වැටෙන්නේ පොඩ්ඩක් දුර්වල වෙනවා. ඇත්තට මේක ටික බරපතල විදියට දුර්වල වෙන්නේ සකුරුදාගාමි වෙනකොට. සකුරුදාගාමි වෙනකොට පොඩ්ඩක් බරපතලව දුර්වල වෙන්නේ. ඇත්තටම සෝවාන් වෙනකොට අර ditthi ආශ්‍රව වලටමයි බලපෑම වෙන්නේ. අර ඉතුරු වගේ පොඩි හෙලවීමක් වෙන්නේ. ඇත්තටම සකුරුදාගාමි වෙනකොට තමයි ඒව හෙලවෙන්න ගන්න. ඒවා තෙල වුණත් කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒකනේ සකුරුදාගාමිකම කියන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රවයන්ගේ යම් දුර්වල වීමක්. සෝවාන් වෙනකොට ඇත්තටම දුර්වල වෙනවම නෙමෙයි. පොඩි චලනයක් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් කඩා වැටෙන්නේ ditthi ආශ්‍රව ටික විතරමයි. මහ විශාල වෙනස්කමක් නැහැ. ඔයගොල්ලෝ හිතනවා සෝවාන් වෙනකොට මේ කාමාශ්‍රවත් විශාල වෙනස්ක නැහැ. පින්වත්නි මොකක්වත් ලොකුවට වෙන්නේ නැහැ. පොඩි චලනයක් විතරයි සිද්ධ වෙන්නේ. ඇත්තටම සකුරුදාගාමිකමේදී තමයි මේව බරපතලව හෙලවෙන්න පටන් ගන්න. ඒකටත් විදර්ශනාවෙන් ලොකු අනුබලයක් හම්බ වෙන්න ඕන. ලොකු අනුබලයක් විදර්ශනා. ඒ ඇත්තටම එතනත් විදර්ශනාවෙන් අනුබලයක් ලැබෙනවා කියන්නේ මේ පංචස්කන්ධයම විදර්ශනා කරන්න ඕන. අනේකයි විශේෂ පටිච්චසමුපාදයේ ඔස්සේ විදර්ශනා කරන ක්‍රම තියෙනවනේ. එතකොට දැන් ඒ විදියට නෙමෙයි ඕක කේමක සූත්‍රය වගේ දේශනාවල ඉතා බරපතලව තේරුම් කරනවා. කොයිට වඩා වෙන පාරක් නෑම කියලා. ඒ නිසා පින්වත්නි මේ தත්ත්වය හොඳට තේරුම් ගන්න. එතකොට තමයි අර සෝවාන් සෝතාපන්න කම කියන එකට ඒක මට සාධනීයයි කියලා දැනෙන්න ගන්න. මට බැරි නෑ කියලා දැනෙන්න ගන්න. අර කෙලෙසුන්ගේ ජවය අඩු කිරීම පිණිස සමාධි කුසලතාවෙන් විශාල අනුබලයක් මේ යුගයේ ලැබෙන්න ඕන. එච්චරයි. අර කෙලෙසුන්ගේ පැන නගින මට්ටම, කෙලෙසුන්ගේ මෝරා වැඩෙන මට්ටම මේ කාලේ වැඩි නිසා කෙලෙසුන්ගේ යම් සමනයක් ඕන නිසා සමාධි කුසලතාවය වගේ එකක් ඕන. ආනාපාන සතිය වගේ භාවනාවක් ඕන. ඒ භාවනාව උවමනා වෙන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. පින්වත්නි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ ඉතා ගැඹුරු මේ දාර්ශනික කුසලතාවයේ පිණිස අපේ මනස ලෑස්ති කරගන්නයි ඒක ඕන වෙන්නේ. අපේ මනසේකට ලෑස්ති නෑ. දැන් බලන්නකෝ මේ බණ ටික අහාගෙන යනකොට තමයි මේකට සමවදින්නේ. දැන් හොඳට බලන්නකෝ මේ බණ පටන් ගත්ත වෙලාවට වඩා මේ වෙලාවේ මේ බණට සමවැදිච්චකම වැඩි. ඒ නිසා අර සමාධි කුසලතාවයේ මේ කාලේ ඕනමයි. මේ සමාධි කුසලතාවේ නැත්තම් මේ ප්‍රශ්නේ පින්වත්නි විසඳන්න බෑ. භාවනාව ඕනමයි. හැබැයි පින්වත්නි මේ ලෝකයේ මිනිසුන්ට ditthi ආශ්‍රව කඩන එක ගොඩාක් අමාරු දෙයක් විදියට ගත්තොත් කරන්න බෑ ඒක කවදාවත්. ඒක මේ හිතේ හැටි. සෝවාන් වෙන්න බෑ කියලා හිතුනොත් බෑමයි ආයේ. ඒක මේ හිතේ හැටි. මානසික සූදානම කියන එක ඕනමයි ධර්මයට. මානසික සූදානම. ඒක නැත්තම් බෑ. දැන් බලන්න මේකට තමයි දර්ශනීය පහළවිය. මේ දර්ශනීය පහළවීම කියන්නේ මේ අනුව ඔයගොල්ලෝ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔෆිස් එකේ වැඩ කරන්න ගන්නවා. වැඩවලට මොකුත් හානියක් නොවන නිසා ඒ දර්ශනීය කිසිදු බාධාවක් නැහැ දෛනික චර්යාවට. ඉතින් මේක දෙවෙනි පෙළේ පොඩි කොටසක් කිව්ව මොකද්ද? මේක දෙවෙනි පෙළේ කතාවක් තියෙනවා. ඒ තමයි එයාගේ දර්ශනීය තුල සාංශාරික භත්‍යයේ ගමන් මඟ පිළිබඳ හේතුඵල වශයෙන් විමසා බලන නුවණක් තියෙනවා. ඒ නිසා මෙයාට ලැබිච්ච ජීවිතය පිළිබඳ එක්තරා උපේක්ෂාවක් පවතිනවා. එක්තරා උපේක්ෂාවක්. ලොකු එකකුත් නෙමෙයි. දැන් බලන්න පින්වත්නි අපි මෙහෙට ආවට අපි කොහේ ඉඳලා ආවද කියලා කවුද දන්නේ? දැන් සමහරට මේ ජීවිතේ අපි ගොඩාක් අර්ථයක් දීගෙන ඉන්නවා. අඳිනේවා ගැන හිතනවා, කන විදිය ගැන හිතනවා, වාඩි වෙන විදිය ගැන හිතනවා, කොණ්ඩේ ගැන හිතනවා, කීයක් දේවල් ගැන අපි හිතනවා. දැන් අපි ඇඳුම් ගැන මෙච්චර හිතුවට අපි පෙර ජීවිතේ මේ ප්‍රේතයෙක්ද ප්‍රේතියෙක්ද කියලා අපි දන්නවද? දන්නේ නැහැ. සමහරට අපි ප්‍රේත ලෝකේ ඉඳලා ආවද අපි දන්නේ නැහැ. අපි මේ ටික පොඩ්ඩක් නිකන් වැලි ටිකක් ගෑවුණත් දූවිල්ලක් ගෑවුණත් නිකන් හරියට පිළිකුල් කරනවා. ඔයාලා මව් කුසේදී ගර්භාෂය ඇතුලේ කලලයක් විදියට වැඩෙනකොට ලේ වලින් පිරිච්ච අප්‍රසන්න බෑග් එකක් ඇතුලේ ඉඳලා තමයි ආවේ. ඒක තමයි ඕගොල්ලන්ගේ මේ කාම ලෝකේ මනුස්ස ලෝකේ ආරම්භයේ සනිටුහන් වෙච්ච තැන. ඒක ඊට ප්‍රියමනාප තැනක් නෙමෙයි. ඒ කියන්නේ මවකගේ ගර්භාෂයට නෙමෙයි මේ කරහන්නේ.
අපි ඔබේ මගේ අපි ඔක්කොගේම කතාව. අද අපි මේ පොඩ්ඩක් ගැන පොඩි දෙයක් ගැන පවා අපි හරියට හිතනවා. නිකන් මොනවා හරි පුංචි දෙයක් ගෑවුනත් ඒක හොද ගන්නකම් අපිට ස්පාසුවක් නැති මට්ටමක් තියෙනවා. නමුත් අපේ මේ ජීවිතයේ ආරම්භයේ පවා අපි හිතන තරම් ලස්සන පවිත්‍ර එකක් නෙමෙයි. ඒක එච්චර පවිත්‍ර එකක් නෙමෙයි. මේ තණ්හාවට අපි කරපු වැඩ ටිකක් විතරයි තියෙන්නේ. දැන් දරුවෙක් ලැබෙනකොට අම්මලාට තාත්තලාට ලොකු අදහසක් තිබ්බද? ඇත්තම කතාව හොඳට බලන්න. මගේ දරුවා කිව්වට එයාලට විවාහ වෙනකොට ලොකු අදහසක් තිබ්බේ නෑ. ඒගොල්ලන්ගේ හිතේ තිබ්බේ රාගය. විවාහ වෙච්ච තරුණියගේ හිතේ තියෙන රාගය. ඊට පස්සේ පින්වත්නි ඔන්න දරුවෙක් ලැබිච්ච ගමන්ම එයා ඉක්මනට ගිහින් ලියාපදිංචි කරනවා. උපැන්න සාතිකය කියලා එකක් ලැබෙන්නේ. ඇයි? ඒ රාගය නිසා පැන නැගුණු තත්ත්වය ඇතුලේ බය උපදින්න ගන්නවා. දැන් කෙනෙක් එහෙම රෙජිස්ටර් කරන්නේ ඇයි? නමක් දීලා ලියාපදිංචි කරන්නේ ඇයි? මේ මගේ දරුවා වෙන කාගේවත් නෙමෙයි. තණ්හාවට ඕක කරන්නේ. අපිට උපැන්න සාතිකයක් ලැබිලා තියෙන තණ්හාවට වෙන එකට නෙමෙයි. තණ්හාවට හම්බෙච්ච එකක් ඕක. ඊට පස්සේ නඩු කියන්න උනත් ලෑස්ති නැද්ද? හොඳට බලන්නකෝ. ඒ වෙනුවෙන් නඩු කියන්න හරි අපි ලෑස්ති පිට ඉන්නේ. මේ මගේ දරුවා මේ තියෙන සාධක ඕනනම් අපි පරීක්ෂා කරලා බලමු කියලා DNA පරීක්ෂාවක් උනත් කරන්න ලෑස්ති පිටේ තණ්හාවට. ඔක්කොම කරන්නේ තණ්හාවට. එහෙනම් මේ මනුස්ස ලෝකයේ මිනිහෙක්ගේ ජීවිතේ දුවන්නේ තණ්හාවෙන්. මෙන්න මෙහෙම එකක් තමයි ජීවිතය කියලා යම් කිසි අදහසක් අර දර්ශනේ පහළ වෙච්ච කෙනා තුළ නිකන් එනවා. ඒ දර්ශනේ. ඒකයි මම කියුවේ අර දර්ශනේ පහළ වෙච්ච කෙනා තුළ යම් අදහසක් තියෙනවා. මොකද්ද තියෙන අදහස? මම මේ ජීවිතයේ මේ වෛවර්ණවත් බව නඩත්තු කරන්න හැදුවට පෙර ජීවිතේ එහෙම වෛවර්ණවත්කමක් නැතිම තැනක ඉඳලා කැරකිලා මෙහෙට වැටුණත් දන්නේ නැහැ. ඒ කියන්නේ සමහරට අපි කෑම උයනකොට හරි පරිස්සම්. ඉතින් අපි මොනවා හරි ගන්නකොට හරි පරිස්සම්. සමහරට මේ දැන් අපි හිතමු නිකන් මොනවා හරි කෙලවලුවක් ගන්නවා නම් ඒක ගැන හරියට හිතනවා. අපි හිතමු නිකන් මුකුණු වෙන්න ටිකක් කියලා. ඒක කොහෙන්ද කැඩුවේ කියලා බලනවා. කඳුරු අයි නේද? ඇලවල් අයි නේද? නැත්තම් ගමකින් ගෙන හරියට හොයලා තමයි අපි ගන්නෙ. නමුත් පින්වත්නි අපි දන්නවද අපිට දැන් අවුරුදු ටික කාලෙක පොඩි කාලෙකට ඉස්සල්ලා මරණින් එහා පැත්තේ අපි තමයි අසුචි ආග්‍රහණය කර ඉඳලා ආවද කියලා කවුද දන්නේ? එහෙනම් මේ අපිට තියෙන ආලේප කරගත්ත ජීවිතයක්. අපිට තියෙන ආලේප කරගත් එකක්. මෙන්න මේ තණ්හාවේ ආලේපණය. ඇත්තටම තණ්හාවෙන් ආලේප කරගත්ත ජීවිතයක් අපිට තියෙන්නේ. මේ තණ්හාවෙන් ආලේප කරගත්ත ජීවිතය පිළිබඳ එයාට යම් සංවේදීකමක් උපදිනවා. ඒකත් අර දර්ශනින් ඔච්චරමයි වෙන්නේ. හැබැයි කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව වලට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි අර තණ්හාවේ ආලේපනයක් මත අපි වැඩ කරනවා කියන එක පිළිබඳ යම් කිසි නුවණක් ඒ ශ්‍රාවකයා තුළ පැන නගින්න පටන් ගන්නවා. යම් කිසි නුවණක් එයා තුළ මතුවෙන්න ගන්නවා. කොච්චරයි වෙන්නේ? ඊළඟට දැන් අපි බලමු දෘෂ්ටිගත වීම මොන වගේද කියලා. දැන් ඔය කිව්වේ මොකද්ද? දර්ශනේ පහළ වීම. ඒතකොට දර්ශනේ පහළ වීම ඕගොල්ලන්ගේ එදිනෙදා දෛනික චර්යාවට බාධාවක්ද? කිසිම ආයුරකින් නැහැ. ඇයි කිසිම ආයුරකින් නැත්තේ? බාධාවක් වෙනවා කාමාශ්‍රව කඩාගෙන වැටෙන්න ගියෝ. අර දැන් බලන්නකෝ අර දැන් එදා විශාක එනකොට ධම්මදින්නාවට ධර්මයේ ගැන අදහසක් නැත්තම් එයා ඥාන සම්ප්‍රයුක්ත නැත්තම් එදා ඒ ගෙදර ගිනි ගන්නවද නැද්ද? මෙච්චර හොඳට ඉන්නවා යනකොට හොඳට හිටිය මනුස්සයර දැම්මක් වෙලාද කියලා ඒ ගෙදර කලකෝලහලයක් එනවමයි. එහෙනම් අනාගාමී වගේ එකක් අද ලෝකෙට හරියන්නේ නැහැ. ඕගොල්ලෝ ගත කරන පෞල් සංස්ථාවට අනාගාමී වගේ එකක් හරියන එකක් නැහැ. නමුත් ඒක අපිට කරගන්න බැරි එකක් කියලා අපිට ගන්න එපා. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතේ පැවිද්ද වගේ ඊටාම සුන්දර ධර්මයට දායාද වුණු මිහිරි ජීවිතයකට ඔබට යන්න වෙනවා. නමුත් දැන් අපි ඒ වගේ එකක් ගැන කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපි මෙහින් සෝවාන් වෙන්නත් බැරි මට්ටමකනේ. ඒ නිසා අපි අර තත්ත්වය ගැන වැඩි උච්චර ගණන් ගන්න ඕනේ නැහැ. කනක් සල්ලක් ඕනේ නැහැ. පීඩාවක් ඕනේ නැහැ. මොකක්වත් ඕනේ නැහැ. ඒ කියන්නේ අනවශ්‍ය බයක් ඇති ගැනීමක් හදාගන්න උවමනා කරන්නේ. දැන් දෘෂ්ටිගත වෙනවා කියන්නේ මොකද්ද? ඒකත් හරි වැදගත් එකක්. පින්වත්නි මේ දෘෂ්ටිගත වීම කියලා කියන්නේ
දැන් ඔය කිව්වේ දර්ශන සම්පත්තිය. දෘෂ්ටිගත වීම කියලා කියන්නේ දැන් ඔයාලට හම්බෙච්ච රූපේ තියෙනවා. දැන් මේ දේශනාවේ තියෙන රූපේ කෝරාද, වේදනාවේ කෝරාද, සංඥාවේ කෝරාද, සංකාරයේ කෝරාද, විඥානයේ කෝරාද කියලා මේ කියනවනේ. මේවා කෙරේ පවතින මේ යෝරාගෝ, යානන්දි, යාතන්හා, තතර සත්තෝ, තතර විසත්තෝ මේ ටික තියෙනවනේ. ඒ පුද්ගලයා තුල උදාහරණයක් විදිහට අපි රූපේම ගමුකෝ. රූපේම මේ රූපය තුල ඒ පුද්ගලයා තුල මේ ඕලාරික මට්ටමින් කොහොමත් සාමාන්‍යයෙන් උපදින සත්‍යයට රූපේ ගැන යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි කියන ටික තියෙනවා. ඒ ටික තියෙනවා. එතකොට දැන් උපන් සියලු සත්‍යයන්ට ඒක තියෙනවා. පුංචි දරුවන්ටත් ඒක තියෙනවා. පොඩි ළමයින්ටත් තියෙනවා. එතකොට දැන් මේකේ දෘෂ්ටිගත වෙනවා කියන්නේ ලැබිච්ච රූපය තියෙනවනේ. මෙන්න මේ රූපයේ පදනම් කරගෙන අර ද්වය අන්තයට යා අහු වෙලා යනවා. අන්ත දෙකට යා අහු වෙලා යනවා. එතකොට රූපය කියන අන්තයට අහු වෙලා අපි කොහොමත් ඉන්නේ. ඒ නිසා අපිට මේ ඡන්දය, රාගය, නන්දිය කියන ඒවා නිකම්ම එනවා. හැබැයි මේකේ අන්තය තමයි එහෙම එකක් වෙන බව දන්නේ නැහැ. එහෙනම් උපදින සියලුම සත්වයෝ ඉන්නේ අන්තයකද නැද්ද? අන්තයක. හැමෝටම රූපේ ගැන රාගයක්, ඡන්දයක් තිරිසන් ලෝකෙත් තියෙනවා. තිරිසන් ලෝකෙත් තියෙනවා. ඒකයි බල්ලෙකුට උනත් ගැහුවොත් එහෙම එයා හපන්න පනින්නේ අපේ පැත්තට. එයාටත් තියෙනවා. එයාගේ රූපේ ගැන ඡන්දයක්. නිරේ නිර්සත්‍යයටත් ඕක තියෙනවා. එයාත් කැමති නැල්ලු ඒ රූපයත් අරින්න. අපිටනේ ධර්මයෙන් බල දැන් තේරෙන්නේ අපෝ නිරේ නම් ඕනේ මොනතරම් දුකක්ද කියලා. නිර්සත්‍යයට එහෙම එකක් එන්නේ නැල්ලු. නිර්සත්‍යයට රූපේ කෙරෙහි කැමැත්තක් තියෙනවා. ඒ රූපේ පැවැත්වීම පිළිබඳ යාට උවමනාවක් තියෙනවා. ඒ රූපය එයාට ලැබිච්ච යම් රූපයක් ඇද්ද? ඒ රූපේ කෙරෙහි යාට සතුටින් පිළිගැනීමක් තියෙනවා. අපි එන මට්ටමේම බලන්නකො තිරිසන් ලෝකෙ. මා විශාල දුකක් විඳිනවා. නමුත් එයාට ඒකට කැමැත්තක් තියෙනවා. එයාගේ රූපයට හැම්මෙන් අවදානමක් කියලා දැක්ක ගමන් එයා ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඇයි? එයාට ඒ රූපය ගැන කැමැත්තක් තියෙන නිසා. කිසිම සතෙකා කමන්නේ ඔය ඕන දෙයක් වුණාවි කියලා ඉන්නවද? නෑ. එයා රූපය ඇසුරු කරගෙන එයාට වෙන හානිය ඉස්සරහා එයා ප්‍රතිචාර දක්වන්නේ. එයාට රූපේ කෙරෙහි ඡන්දය, රාගය, නන්දිය තියෙන කමට. එතකොට මේකේ අන්තය වෙන්නේ මොකද්ද? මේ රූපේ කෙරෙහි මා තුල ඡන්දයක්, රාගයක්, නන්දියක් තියෙනවා. මේ తত্ত্বය අරමුණු පදනම් කරගෙන පැන නැගුණු එකක් කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති ඔක්කොම ඉන්නේ අන්තයක. දන්නේ නැති ඔක්කොම ඉන්නේ අන්තයක. මේ කොටස් දෙකකින් අපිට ලියා ගන්න වෙනවා. එහෙනම් මේ දර්ශන දෘෂ්ටිගත වීම කියලා කියන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥානයේ කෙරෙහි ඡන්දයක්ද, රාගයක්ද, නන්දියක්ද, තෘෂ්ණාවක්ද, ඇලීමක්ද, විශේෂයෙන් ඇලීමක්ද පවතින තැනක සත්ව කියන භාවය පැන වෙනවා කියලා දර්ශනීය පහල කරගන්න එක. ඒක අරමුණෙන් තොරව සිද්ධ වෙන නිසා අරමුණු ගැනත් පොඩ්ඩක් සංවේදී විය යුතු බව මේ සමස්ත මේ දේශනාවේම සාරය Tamanගේ ඇතුළට අරගෙන ඒ අනුව විමසා බලලා ඒ අනුව කල්පනා කරලා ඒක Tamanගේ දර්ශනය කරගෙන ඒක Tamanගේ ජීවන දර්ශනය කරගෙන එදිනෙදා වැඩ කරන්න පටන් ගත්තොත් ඒ වැඩ කරනකොට එයා ඒ දර්ශනය පාවිච්චි කරනවා නම් ඒකට කියනවා දර්ශනීය පහළ විය. ඒක ඇතුලේ තව අතිරේක පොඩි දෙයක්ත් තියෙනවා. මොකක්ද ඒ අතිරේක දේ? ඒ අතිරේක දේ තමයි යා තුළ යම්කිසි පොඩි උපේක්ෂාවක් පවතිනවා. ඒක ਸਰවාකාර උපේක්ෂාවක් එම නෙමෙයි. කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව කඩාගෙන වැටීමෙන් ඇතිවෙන යම්කිසි ආකාරික උපේක්ෂාවක් ඇද්ද? ඒ බඳු එකක් නෙමෙයි. යා දන්නවා පෙර භවයක් කියලා කම්මට තිබ්බා. ඒකේ ගත කරපු ජීවිතේ බඳුද කියලා මම දන්නේ. ඒ නිසා මේකෙන් ඕනෑවට වඩා නාන්නවත් ඕනේ කියලා එනවා. ඒ කියන්නේ අපිරිසුදුකම නෙමෙයි. දැන් සමහර අය ඉන්නෝනේ පිරිසුදුකමේ තන්තේට යනවා. Taman වාඩි වෙන පුටුවේ වාඩි වෙනවට කැමති නෑ කවුරු. Taman පාවිච්චි කරන සබන් කෑල්ල පාවිච්චි කරනවට කැමති නෑ. ඒ කෝලහලයක් එනවා එහෙම උණු. ඇයි මේක පාවිච්චි කරේ කාගෙන් අහලාද මේක පාවිච්චි කරේ මේක මං විතරයි. ඇයි දන්නේ නැද්ද මගේ ඒවා කවුරු ගන්න ඕනේ නැති බව කියලා කෝලහල. ඒතකොට මං කියන්නේ මේ පිරිසුදුකම නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වගේ ඇතුළේවත් එයා හිර වෙන්නේ නෑ. බලන්න දෛනික ජීවිතයත් කොච්චර පහසුද කියලා. අර දර්ශනීය පහළ වීමෙන් මතුවෙන උපේක්ෂාව මත තමයි ආයේ විදිහට ඉන්නේ.
ඒ උපේක්ෂාව මත. ඒක එදිනෙදා ජීවිතේට හරි පහසුවක් ඒක. එදිනෙදා ජීවත් වෙනකොට ඒකේ පොඩි පහසුවක් තියෙනවා. දෘෂ්ටිගත වීම කියන එක පැති දෙකකින් ලියා ගන්න ඕන. එකක් තමයි දැන් අර සූත්‍රයේම තියෙන එකක් මේ කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානයන් පදනම් කරගෙන ඒවා අරමුණ වටේට සිද්ධ වෙන මේ ගැඹුරු සංසිද්ධිය. අරමුණෙන් තොරව යාට වේදනාවක් සංඥාවක් සංස්කාරයක් මොකක්වත් නාම සංස්කාර හටගන්නේ නැහනේ. එතකොට මෙන්න මේ නාම සංස්කාර ටික හටගන්නකොට මේ නාම සංස්කාර ටික හටගatti කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඒ දන්නේ නැති හැමෝම ඉන්නේ එක අන්තයක. ඒකෝන්තෝ එක පැත්තක යා ඉන්නේ. එතකොට ලෝකයාම ඉන්නේ අන්තයක. ඔක්කොම අන්තගාමී තමයි. දැන් සමහර අපි කියනවනේ අහවල් ಜಾති අන්තගාමී. අහවල් ආගම අදහන අය අන්තගාමී. අපි අන්තගාමී නෑ. කියලා කියනෝ නේද? නෑ පින්වත්නි අපි ඔක්කොම අන්තගාමී. ධර්මයෙන් බැලුවාම අපි ඉන්නේ ඔක්කොම අන්තගාමී තැනක. ඒ නිසා මේ අය බොහොම සුද්ධවන්තයෝ මේ අය බොහොම අපිරිසුදු අය කියලා ලෝකේ බෙදන්න එපා. ලෝකය අනුව යන සියලු සත්‍යයන් අන්තගාමීව ඇත. බුද්ධ ශාසනයේ සෝතාපන්න මාර්ගයට අදාළව දර්ශනීන් දෘෂ්ටි ආශ්‍රව ටික කඩා වැටෙන මට්ටමට තමා තුළ දාර්ශනික කුසලතාවය හදාගෙන ඒ දර්ශනයට අනුව කනබොන අදින පළඳින වැඩ කරන රැකී ආරක්ෂා කරන කටයුතු ඇතුලේ ඒ දර්ශනයෙන්ම විමසා බලමින් යම්කිසි උපදින සියුම් උපේක්ෂාවක් ඇද්දේ උපේක්ෂාව මත වාසය කරනවා නම් ඒ වාසය කිරීම තමයි අන්තයේ බිඳෙන රටාව. යන්තයේ බිඳෙන රටාව. එතකොට දැන් අන්තගාමීකම කොහොමද ධර්මයේ අර්ථ දක්වලා තියෙන්නේ? අන්තගාමීකම බුද්ධ ශාසනය අර්ථ දක්වලා තිබෙන්නේ එයා තුල හටගන්න මේ නාම සංස්කාර තියෙනවනේ. එයා තුල මේ හටගන්න නාම රූප ටික තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වේ වේදනාව කියලා. වේදනාව කියන නාම සංස්කාර ටික හටගන්න විදිය දන්නේ නැත්තම් එයා සමහරට මෙහි බොහොම උගත් කෙනෙක්. එයා ඉන්නේ අන්තයක. එතකොට ඒක තමයි ඒකෝන්තෝ. ඒකාන්තයක් ඒක. දෙවෙනි අන්තය. මෙන්න මේක තමයි දෘෂ්ටිගත වෙලා කියන්නේ. මේකට තමයි දෘෂ්ටිගත වීම කියලා කියන්නේ. දෙවෙනි අන්තය මොකද්ද? දෙවෙනි අන්තය තමයි මේ හටගන්න නාම රූප ටික විපාකයේ හැටියට නොදන්නකම. ඒක තමයි දෙවෙනි අන්තය. මේක විපාකයේ හැටියට නොදන්නකම. රූප වේදනා සංඥා සංකාර කෙරෙහි ඡන්දය රාගය නන්දිය තෘෂ්ණාව ඇලීම විශේෂයෙන් ඇලීම පදනම් කරගෙන තමයි සත්‍යය පැනවෙන්නේ. දැන් එතකොට ඒකාන්තය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද කියලාවත් ඒවා ගැනවත් දන්නේ වචනවත් දන්නේ. ඒක අන්තයක්. සමහර විට මේ ඉතින් කැම නැති මිනිසුන්ට කැම දෙනවා බඩු මලු බෙදනවා ඕවා මේවා කරනවා. ඉන්නේ අන්තයක. එහෙනම් ඒ දැන් කෙනෙකුට බත් මාළු පිණි ටිකක් දීලා දානි දීලා ඒ අන්තේ කඩන්න පුළුවන්ද? බෑ. පටිච්ච සමුප්පාදයෙන් තමයි ඒක කැඩෙන්නේ. එතකොට ඒක අන්තයක් වෙන්නේ කොහොමද? මේ తত্ত্বය උද්ගත වෙන්නේ. ඒ කියන්නේ මේ නාම රූප પરම්පරාව හටගත්තේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඒක අන්තයක්. දෙවෙනි අන්තය මොකද්ද? මේ නාම රූප પરම්පරාව විපාකයක් කියලා දන්නේ නැති එක. ඒක තමයි දෙවෙනි අන්තය. මේක විපාකයක් කියලා දන්නේ. විපාකී කියලා දන්නේ නැති වුණාම පැන නගින తত্ত্বය මොකද්ද? පෙනෙන තැන විපාකය කියලා යාට පෙනෙන තැන ඉතින් පේන මට්ටම රූප අරමුණු වෙනවා. පේන තැන හටගන්නේ විපාක නාම රූපනේ. ඒකටම අපි දේශනාවක් කළා ওই ටික කාලයකට කලින්. පේන තැන විපාක නාම රූප ටික. ඒතර පේන තැන සිද්ධ වෙන බරපතලම අරුබුදය තමයි විපාක නාම රූප හට ගන්නවා. එතනදී පේන මට්ටමත් උදව් වෙලා තියෙනවා. ඒ නිසා අපි අරමුණ ගැනත් සංවේදීකමක් හදා ගන්නවා. ඒතකොට පේන තැන විපාක නාම රූප ටිකක් කියලා දැක ගන්න බැරි වුණොත්. ඇහෙන තැන විපාක නාම රූප ටිකක් කියලා දැනගන්න බැනුත්. පින්වත්නි ඇහෙන තැන විපාක නාම නිකන් සද්දේ විතරනේ. ආයේ මනාප සද්ද අමනාප කියලා එකක් නැහැ. නිකන් සද්දේ වදින එක විතරනේ. ළඟ හිටියාම වැඩියෙන් ඇහෙනවා, දුර හිටියාම අඩුවෙන් ඇහෙනවා. එච්චරයිනේ. ඕක ඇතුලේ ආයේ මට බැන්න කියලා එකක් කොහොමත් විද්‍යාමාන වෙන්න බෑනේ. සද්දේ විතරයි. එතකොට ඇහෙන එක තැන සද්දේ විතරයි.
එතකොට අර නාම සංස්කාර ටික ගැලුවාම තමයි විස්තර ඉදිරිපත් වෙන්නේ. ඔය නම් මට බනිනවා තමයි. ඔය නම් මං ගැන වර්ණනා කරනවා තමයි කියලා අර මනසේ විස්තර ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. නැත්තම් සද්ද විතරයි. ඒ මනසේ විස්තර ඇහෙනකොට කොහොමත් සිතක් තියෙන මිනිසුන්ට මනසේ විස්තර ඉදිරිපත් වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ මනසේ විස්තර ඉදිරිපත් වෙනකොට ඒක විපාක විදියට බලන්න පුළුවන් නම් ඒ විපාක විදියට බලන්න බැරිකම තමයි දෙවෙනි අන්තය. ඇහෙන තැන හොඳට බලන්න මේ විදියට බලන්න ඇහෙන තැන සද්ද විතරයි. ඒකට සද්දයක් විතරක් විදියට අතාරින්න බැරියයි. මනසේ නාම සංස්කාර අර වේදනාව සංඥාව සංස්කාරයන් පදනම් මේ වේදනා සංඥා සංකාර ආදිය පදනම් කරගෙන හොඳට මතක ගන්න ආදිය ඒව විතරක් නෙමෙයි වේදනා සංඥා සංකාර ආදිය පදනම් කරගෙන මනසේ විස්තර ඉදිරිපත් වෙනවා. මනසේ විස්තර ඉදිරිපත් වෙනවා. ඒ මනසේ විස්තර ඉදිරිපත් වෙනකොට ඔයාලට බැනපුවා හොයන්නත් පුළුවන් වර්ණනා කරන්න වේවා හොයන්න නැත්නම් සද්ද විතරයි. එතකොට මේ බැන්නේවා මේ වර්ණනා කරපුවා කියලා හොයන්න පුළුවන්. එතකොට මේ බැන්නේවා වර්ණනා කරපුවා පදනම් කරගෙන ආයෙත් නැවත මනාප සුඛාස්වාදයේ අමනාප දුක්ඛාස්වාදයේ තමා තුළ පැන නගිනවා. එහෙනම් මේක අභියෝග කරන්න බෑනේ. හැබැයි එක දෙයක් පුළුවන් තේරුම් ගන්න. මොකද්ද? මේක විපාක නාම රූප ටිකක් කියලා බලන්න විතරක් පුළුවන්. එතකොට දැන් මේක විපාක නාම රූප ටිකක් කියලා බලන්න බැරි වෙච්ච තැනක තමා තුළ හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ටික විපාක විදියට දකින්න බැරි වුණොත් ඒක තමයි දෙවෙනි අන්තය. මේ ටික හටගන්නකොට හටගන්නේ කොහොමද කියලා දන්නේ නැති එක පළවෙනි අන්තය. ඒ අන්තේ තමයි ඔක්කොම ඉන්නේ. දෙවෙනි අන්තය මොකද්ද? දෙවෙනි අන්තය මේක විපාකයක් කියලා දන්න. ඒතර විපාකයක් කියලා දන්නේ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? විපාකයක් කියලා දන්නේ නැති වුණාට පස්සේ එයායි අත්දකින්න తত্ত্বය තුල තව දුරටත් හිතන්න පටන් ගන්නවා. තව දුරටත් අර తත්තර සත්තෝ කියන අර්ථය පැනවෙනවා. තව දුරටත් හිතන්න ගන්නවා. හිතනකොට ඒ චින්තනාර්ථයද භාවිතාර්ථයද? භාවිතාර්ථය කියන්නේ ඒ වෙනුවෙන් එයා තුල ප්‍රායෝගිකව සවිඥානික කය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඊට පස්සේ වාචසික අර්ථයක් වෙනවා. ඒ සම්බන්ධව යා සාකච්ඡාවට කතා බහටත් යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න එහෙම එයා තුල චින්තනාර්ථයද භාවිතාර්ථයද වාචසිකාර්ථයද පැන නැංගොත් ඒ පැන නගින මට්ටමින්නේ විපාක නාම රූප විපාක ස්කන්ධ කියලා බලන්න බැරි වෙච්ච එක. ඒ බලන්න බැරි වෙච්ච එක දෙවෙනි අන්තය. ඒ දෙවෙනි අන්තයේ පැන වුණොත් එහෙම එයා මොකද කරන්නේ? චින්තනාර්ථයේද භාවිතාර්ථයේද වාචසිකාර්ථයේද මැදිහත් වෙලා මේ මැදිහත් වීම ඇතුලේ ආයත අනාගතයේ මේ නාම රූප සකස් වෙන ආකාරයට යා තුල අபிසංස්කාරයන් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අන්ත දෙක ඇතුලේ යම් කෙනෙක් හිර වෙලා ඉන්නවා නම් ඔය අන්ත දෙක යම් ශ්‍රාවකයෙකුට පැනවෙනවා නම් ඒ අන්ත දෙකෙන් කොයි අන්තේ හිටියත් එයා ඉන්නේ දෘෂ්ටිගත වෙලා. ඔන්න ඔකට තමයි දර්ශන සම්පත්තිය සහ දෘෂ්ටිගත වීම කියලා කියන්නේ. ඕකම තමයි බුද්ධ ශාසනයේ දිට්ඨි සම්පත්තිය සහ දිට්ඨි විපත්තිය කියලා කියන්නේ. ඔය දෙක පැහැදිලිව අඳුනාගන්නේ නැතුව යම් කෙනෙකුට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී අපට බොහොම ලස්සන උපමාවකුත් පැහැදිලි කරනවා. ඒතර ඔය දෙක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එතකොට අපිට එකම එක දෙයක් බරපතල විදියට දැනෙන්න පටන් ගන්නවා. බරපතල විදියට යම් දෙයක් අපිට දැනෙන්න ගන්නවා. මොකක්ද? අපි හැමෝම ඉන්නේ අන්තවල බව. මේ අන්ත දෙක බිඳින රටාවට කඩිනමින් එකතු විය යුතු බව. මොකද අන්තගාමී තැනකට ලෝකය ප්‍රශංසා කරන්නේ නැහැ. බැලූ බැල්මට ජාතීන් අතර ආගම් අතර කුලගෝත්‍ර අතර අන්ත පවතිනවා කියලා හිතුවට මේ සාංශාරික ඉපදෙමින් මැරෙමින් යන සියලු සත්වයන් අන්තගාමී බව අපට දැනෙන්න තේරෙන්න
වැටහෙන්න පටන් ගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ දේ. සේයතාපි රාද කුමාරකාවා කුමාරිකායෝවා පාංසවාගාරකේහි කීලන්ති. කීලන්ති කියන්නේ සෙල්ලම් කරනවා කියන එක. කීලති කියන්නේ සෙල්ලම් කරයි කියන එක. එතකොට දැන් මෙතන කියනවා රාද යම්කිසි දරුවෙක් හරි දැරියක් හරි සෙල්ලම් කරනවා කියනවා. කොහොමද සෙල්ලම් කරන්නේ? මැටි වලින් කුඩා ගෙවල් හදලා සෙල්ලම් කරනවලු. මැටි වලින් පුංචි පුංචි ගෙවල් හදලා සෙල්ලම් කරනවලු. එතකොට මේ සෙල්ලම් කරනකොට පොඩි ළමයින්ට වෙන දෙයක් මේ කියන්නේ. එතකොට මේ උපමාව තියෙන්නේ සත්ත්‍ය සූත්‍රයේ. රාද යම් තැනක කුඩා ගෙවල් හදාගෙන පොඩි දරුවෙක් හරි දැරිවියක් හරි මැටි ගෙවල් වලින් සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනකොට ඒ සෙල්ලම් කරන්නේ පහන වූ ආසාවකින්. සෙල්ලම් ගෙදරට බැඳිලා. ඒකට ගොඩාක් ආසාවකින් තමයි ඒක කරන්නේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුංචි දරුවෙක් හරි දැරිවියක් හරි පාංසවාගාරකේහි අවීත රාගෝ හොಂತಿ අවීත ඡන්தோ හොಂತಿ. යන්න පහන වූ රාගයක් පහන වූ ඡන්දයක් අවිගත ප්‍රේමෝ පහන වූ ප්‍රේමයක් අවිගත පිපාසෝ පහන වූ සංසිඳුණු පිපාසයක් අවිගත පරිලාහෝ පහන වූ දැවිල්ලක් අවිගත තණ්හෝ පහන වූ තණ්හාවකින් තමයි ආ සෙල්ලම් ගෙදර සෙල්ලම් කරන්නේ. කියන්නේ පුංචි ළමයි සෙල්ලම් ගෙවල් හදනවනේ. ඒ සෙල්ලම් ගෙවල් හදාගෙන පුංචි ළමයි පහන වූ ආසාවකින් පහන වූ කැමැත්තකින් පහන වූ ප්‍රේමයකින් පහන වූ තෘෂ්ණාවකින් පහන වූ පිපාසයකින් සෙල්ලම් කරන්න පුදුම ආසාවකින් පුංචි ළමයි පොඩි පොඩි සෙල්ලම් ගෙවල් හදාගෙන එයාලා සෙල්ලම් කරනවා. එතකොට එයා මැටි ගෙදර කෙරේ පුංචි මැටි සෙල්ලම් ගෙදර කෙරේ ඇලිලා ඉන්නේ. බොහොම ඒක එයාට පොඩි ළමයෙකුට හිතෙනවලු එහෙම සෙල්ලම් කරනකොට කේලායන්ති ධනායන්ති. ඒක එයාට ධනයක් කියලා හිතෙනවලු. පොඩි ගෙදරක සෙල්ලම් කරනකොට පුංචි ළමයෙකුට හිතෙනවලු ඒ මැටි ගෙදර සෙල්ලම් කරනකොට ඒ දරුවට හිතෙනවලු මේක මේ මට තියෙන විශාල ධනයක් කියලා. පොඩි ළමයෙකුට හිතෙනවලු. මොකද එයා මේ සෙල්ලම් ගෙදර සෙල්ලම් කරන්නේ එයා මානසිකව ලෝකයක් මවාගෙන. අම්මා උයන විදිය කුස්සිය බලාගෙන ඉඳලා එයාත් උයනවා සෙල්ලම් ගෙදර. අම්මා වැඩ කරන විදිය බලාගෙන ඉඳලා එයාත් සෙල්ලම් ගෙදර ඒ විදියට වැඩ කරනවා. ඒකයි පුංචි ළමයි පොඩි ගෑනු ළමයි එහෙම හරි කැමති බෝනික්කෝ ගෙනත් දෙන්න එහෙම කියන්නේ. අයියා දකින්න අම්මා තමන්ව නලවන විදිය. එහෙනම් මතක තියාගන්න මේ මානසික ගතිය ඒ තැන හුරුවත් එක්ක එන්නේ. එයාට හුරු වෙන අත්දැකීම ඇතුලේ තමයි යාගේ අත්දැකීම් පරාසය ගොඩ නැගෙන්නේ. ඒකනේ අපි මනස හුරු කරන එකනේ කරන්නේ. ඒතර පුංචි කාලෙම යාව නලවනකොට එයාත් කැමති බෝනික්ෙක් නලවන්න. ඒකයි පොඩි ළමයි කිව්ද බෝනික්කෝ ගෙනත් දුන්නාම මේ ළමයි සැනසෙන්නේ. හැබැයි පින්වත්නි මේ විදියට බෝනික්කෝ නලවන අය එයා හිතාගෙන ඉන්නේ මේ ළමෙක්මයි කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. එතන මේ සෙල්ලම් ගෙවල් වල මැටි ගෙවල් වල එයා වැඩ කරන්නේ මේක මට විශාල ධනයක් කියලා හිතාගෙන. එතකොට එයා වැඩ කරනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඒක පැහැදිලි කරනවා. අවිගත පරිලාහෝ. එයා තුල මේක අහිමි වෙයි කියලා දැවිල්ලකුත් තියනවලු. අවිගත තණ්හෝ මහ පුදුමාකාර පහන වුණු තණ්හාවක් තියනවලු. අතකෝදානි පංසවාගාරකානි හත්තේහිවා පාදේහිවා විකිරන්ති විදමන්ති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා යම් වෙලාවක රාද යම් හේකින් ඒ දරුවාගේ හෝ දැරියගේ මැටි ගෙවල් පහන වූ රාගයේ තියාගෙන ඉන්න වෙලාවක පහන වූ ඡන්දේ තියෙන වෙලාවක තෘෂ්ණාව තියෙන වෙලාවක කවුරු හරි කෙනෙක් අත් වලින් පා වලින් ගහලා ඒක විසිරුවලා දැම්මොත් විනාශ කරලා දැම්මොත් කඩලා බිඳලා දැම්මොත් ක්‍රීඩාවට හරියන්නේ නැති විදිහට ඒ කියන්නේ දරුවාට සෙල්ලම් කරන්න බැරි වෙන විදිහට අයින් කරලා දැම්මොත් සමහර විට ඒ දරුවාට විශාල වශයෙන් හැඬීමක් සෝසුසුම් හෙලීමක් කනස්සල්ලක් ඇති වෙනවා. එයා කෑ ගහලා අඩි හප්පලා කෑ ගහලා මහ විශාල දුකකින් අඬනවා. එතකොට එයා අඬන්නේ ඇයි? එයාට අර සෙල්ලම් ගෙදරට පහන වූ ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් ඇලීමක් තියෙන නිසා. සෙල්ලම් ගෙදරට අපිටත් ඔය වගේම
මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පදනම් කරගෙන අභ්‍යන්තරිකව ඇතිවෙන తত্ত্বය පිළිබඳ විසිරුවල බලා ගන්න බැරි වෙච්ච කමට අපිටත් මේවා ගැන අසීමාන්තික ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් තිනවා. මේවා එහෙට මෙහෙට වෙනකොට හෙල වෙනකොට පින්වත්නි අපිත් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. කෑ ගහලා අපිත් මේවා කෙරෙහි විවිධාකාර විදියට අඬනවා දොඩනවා වැළපෙනවා. දැන් පොඩි ළමයෙකුට එයාගේ සෙල්ලංගේ කඩනකොට ඒ ළමයා කෑ ගහලා ඇඬුවට එයාගේ අම්මා අඬනවද? අනේ අපේ දරුවගේ සෙල්ලංගේ කැඩුනා. දැන් අපි කොහොමද කන්නේ කියලා අම්මා අත් දෙකින් පපුවට ගහ ගහ අඬන්නේ. අම්මා දන්නවා සෙල්ලංගේ ඇත්ත తত্ত্বය. සෙල්ලං ගෙදර පවතින යථාර්ථය අම්මා දන්නවා. ඔය සෙල්ලංගේ බත්ති වෙනවා කියලා ඔය ළමයා කොම්පිටු හැදුවට ඔවා කණ්ඩ බැරි බව අම්මා දන්නවා. මේ දර්ශනීය පහළ වීම කියලා කියන්නේ යථාර්ථය අඳුන ගන්න එක. යථාර්ථය අඳුන ගන්න එක. ඒ නාම සංස්කාර ටිකට අරමුණු කොච්චර බලපානවද, අරමුණෙන් කොච්චර උපකාරයක් ලැබෙනවද? මේ සම්පූර්ණයෙන් පින්වත්නි අරමුණුන් තොරව සංඥා ස්කන්ධයට ඉඩ නෑ නේද? වේදනා ස්කන්ධයට ඉඩ නෑ නේද? සංකාර ස්කන්ධයට ඉඩ නෑ නේද? අරමුණෙන් තොරව විඥාන ස්කන්ධය නැවත නැවත හට ගන්න අවකාශයක් නෑ නේද කියලා ඒ පුද්ගලයා තුල මේ දර්ශනය තිබ්බොත් මේ රූපේ දිරනකොට කැඩෙනකොට වැටෙනකොට බිඳෙනකොට රූපේ ආහිමි වෙනකොට එයා අර පුංචි ළමයි කොම්පිටු හදාපු සෙල්ලංගේ කැඩෙනකොට අඩිහප්පලා කෑ ගහනවා අඬනවා වගේ පින්වත්නි යා කවදාවත් අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැහැ කියනවා. එයා කවදාවත් සෝසුසුම් හෙලන්නේ නැහැ කියනවා. එයා කවදාවත් විලාප තියන්නේ නැහැ කියනවා. ඒක කොච්චර ලස්සන දෙයක්ද? ඒතකොට මේ දැන් මේ රූපය කැඩෙන බිඳෙන එක පැත්තකින් තියන්න කැඩෙයි වද්දෝ කියලාත් අපි බයකින් ඉන්නේ. අර මරණ සතියේම කාලයක් වඩනකොට තමයි තේරෙන්නේ කොහොමත් කැඩෙනවා කොහොමත් බිඳෙනවා කොහොමත් වැටෙනවා කියන එක ඇතුලේ පවතිනකොට ඒ වැටෙයි වද්දෝ කියන බීතිය කොහොමත් අහිං වෙලා යනවා. නැත්තම් අපි ගොඩාක් වෙලාවට බලන්නකො මේ රූපය පළුදු වෙයි කියලා කැඩෙයි කියලා වැටෙයි කියලා බිඳෙයි කියලා දුර්වල වෙයි කියලා මහා පුදුමාකාර බියකින් තැතිගැන්මකින් තමයි අපි අපේ ජීවිතේ ගෙවන්නේ. හරියට පුංචි දරුවෙක් වගේ. එහෙනම් මේ පොඩි ළමයි අපි අතර ලොකු වෙනස්කම් නැහැ. දැන් පොඩි ළමයෙකුත් ඒ වෙලාවේ මානසිකව එයාට මැවෙන ගතිය තුල සෙල්ලංගේ එයාට ධනයක් විදියට දැනෙන්න ගන්නවා. සෙල්ලංගේ එයාට ධනයක් විදියට දැනෙන්න ගන්නවා. එතකොට සෙල්ලංගේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකොට පවා එයාට සාමාන්‍යයෙන් ඔබ තුල හට ගන්නවා වගේම දුකක් හට ගන්නවා. දුකේ විසමපාතයක් නැහැ. පොඩි ළමයෙක් සෙල්ලංගේ කැඩෙනකොට අඬනකොට ඇති වෙන දුකේ යම් ධාරිතාවයක් ඇද්ද? ඔයාලට ඔයාලගේ කැඩෙනකොට ඇති වෙන දුකේ ධාරිතාවය අතර විසමපාතයක් නැහැ. ඒ වෙලාවේ දැනෙන මට්ටම සමානයි. අපි එළියෙන් බල්ලා කියන අනේ ඔය නොතේරෙන කමටනේ අඬන්නේ. ඔය අඬලා නවතීවි කියලා අපි එහෙම හිතුවට ඒ වෙලාවේ යාට දැනෙන සංවේදීකම තුල විසමපාතයක් නැහැ. එයා තුල ඇති වෙන අභ්‍යන්තරික தත්ත්වය වගේමයි. ඒකයි ඒ ළමයට ඒ වගේ සෙල්ලංගේ කැඩෙනකොටත් වේගෙන් කඳුළු ගලන්නේ. අර සිතට අනුව උපදින චිත්තජ රූපේ තමයි ඔය මතුවෙන්නේ. එතකොට ඒකේ වෙනසක් නැහැ. නමුත් අපි එළියේ ඉඳලා බලලා දාන්නෝ ඔය අඬන්නේ සෙල්ලංගේ කැඩුවට. එතකොට යා තුල මහා විශාල සංවේගයක් උපදිනවා. ඒ සංවේගයේ ඔබ තුල ඔබේ ගෙදර අහිමි වෙනකොට ඇතිවෙන සංවේදීකමමයි. හැබැයි දැන් මෙතන බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් අපට වදාලා. මොකද්ද? දැන් පොඩි ළමයි මේ වගේ ඒ කියන්නේ පොඩි ළමයෙකුට සෙල්ලංගේ කැඩෙනකොට ඒක ගැන යම්කිසි ආකාරයක තැතිගැන්මක් දාඩිය දාන්නේ අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ පින්වත්නි මේ ඒ දරුවට අර තවම අර සංඥාවල සංජානනයේ තුල ගැඹුරු වශයෙන්ම එයා තුල ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ සංවේදීකමක් නැති නිසා පුතේ කලබල වෙන්න එපා. ඔයාට මම තව සෙල්ලංගයක් හදලා දෙන්නම් කියලා යාව පොඩ්ඩක් ෂේප් කරන්න පුළුවන්. බය වෙන්න එපා අපි ආයෙ සෙල්ලංගයක් හදමු කියලා. නමුත් දැන් අපිට තියෙන අර මානසික විස්තරත් එක්ක අපි ඒක අනුව දිගින් දිගට කල්පනා කරන්න ගන්නවනේ. తත්‍ර විසත්තෝ. එතකොට අපිට ගොඩාක් විතර්ක ගලනවා පොඩි ළමයෙකුට වඩා. එතකොට අපි දන්නවා මේකේ කඩාගෙන වැටුණාට දැන් ආයෙ ගියක් හදන්න බැරි බව. ගියක් හදන්න සිමෙන්ති ගණන් බව, වැලි ගණන් බව මේ විදිහට අපිට ගොඩාක් විතර්ක ගලන්න ගන්නවා. ඒක ඇතුලේ අපිට අර දුකේ පවතින කාලය දීර්ඝයි.
නමුත් ඕගොල්ලන්ගේ ගේ අහිමි වෙනකොට ඇති වෙන යම් කිසි කනස්සල්ලක් ඇද්ද දරුවට සෙල්ලංගේ කැඩෙනකොට ඇති වෙන කනස්සල්ල අතර විසමපාතයක් නැහැ. අර වේදනාව නැවත නැවත පැන නගින කාලය වැඩි. පොඩි ළමෙක් නලවන්න ලේසි. අපි හදමු සෙල්ලංගයක්. අම්මා හදලා දෙන්නම් තව සෙල්ලංගයක්. කියනකොට ඒ ළමයාකින් අස්වැසෙනවා. නමුත් ඔබට අර තත්තර විසත්තු යනෝ දිගින් දිගට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පදනම් කරගෙන එක මිටකට අල්ලගෙන ඒවා පදනම් කරගෙන ගොඩ රැගෙන කෙලෙස් සහගත තැනක මේ තණ්හා උපාදාන ගතිය මත පිහිටලා බලනකොට ඔයාලා දන්නවා මේ වගේ ගයක් නම් හදන්න මෙච්චර මුදල් ඕන මෙච්චර ධනයක් ඕන ලේසියෙන් මේ කාලේ නම් මෙහෙම ගයක් හදන්න බෑ. ඉතින් මේකේ නාය කියපු එකෙන් මේකේ විනාශ වුණ එකෙන් අනේ අපිට නම් ආයෙ නැගිටින්න බෑ කියලා ඔයාලට අර තව දුරටත් දිගට කල්පනා කරන්න පුළුවන් මට්ටම එනවා. ඒතර ඔබ තුල දුකේ පවතින ධාරිතාවයේ විශාල වශයෙන් ඔබ තුල වෙනසක් පවතිනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට දේශනා කරලා හරිම මිහිරි දෙයක් අපට අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ? භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දේශනාවේ තියෙනවා පින්වත් මහණෙනි ඒව මේව කෝ රාද ඊට පස්සේ හරි ලස්සන දෙයක් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යතෝ කෝචරකෝ රාග කුමාරකාවා කුමාරිකායෝවා තේසු යම් කිසි දරුවෙකුට හෝ දැරියකට පුතේ මේ සෙල්ලංගේ අපිට ඉන්න බෑ මේ සෙල්ලංගේ අපිට නිදා ගන්න බෑ මේ සෙල්ලංගේ ඔයා කෝම් පිටු හදනවා තමයි මේව කන්න බෑ ඔයා මේ සල්ලි කියලා හිතාගෙන කොස්කොලාරව මේව එකතු කරනවා තමයි වතර කෑලි එකතු කරනවා තමයි මේවයින් බඩු ගන්න බෑ කියලා දරුවට මේක තේරුම් කරන්න ගියාට පස්සේ පුතේ ඕවා වැඩක් නැහැ ඔයා ඔය සල්ලි කොළ වගේ ඒවා තියාන හිටියට ඕවා කඩේට ගියාට පස්සේ මේ කඩෙන් අපිට ඒවට බඩු දෙන්නේ නැහැ ඇත්තටම සල්ලි කියන්නේ මෙන්න මේවා තිබ්බොත් තමයි බඩු ගන්න පුළුවන් කියලා සෙල්ලංගේ ගැන ටිකක් පොඩි ළමයා ලොකු වෙනකොට එයාට තේරුම් කළොත් එයාට තේරුම් කරාට පස්සේ ඒ තේරුම් කරාම එයා සෙල්ලංගේ විසිරුවල දානවා. සෙල්ලංගේ ආයි කොම්පිට්ටු හදන්නේ. එයා කොම්පිට්ටු කඩලා දානවා සෙල්ලංගේට ආය යන්නේ. ඒක තේරුම් කරාම. ඔයා ඔය සෙල්ලංගේ හිටියට වහින වෙලාවට ඉන්න බෑ. වහින වෙලාවට ඔයාට ගේ ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. කිය දරුවට මේ සෙල්ලංගේ ගැන කියලා දෙන්න ගියාට පස්සේ. ඒ කියන්නේ අපිට අර දර්ශනීය පහළ වීමේ සමස්ත කතාවට අපි එකතු වෙනකොට ඒ දරුවා මොකද කරන්නේ? සෙල්ලංගේ විසිරුවල දානවා. සෙල්ලංගේ කඩලා දානවා. එතකොට යා සෙල්ලංගේ කතාව යාට විසිරුවල පෙන්නුවොත් මෙන්න සෙල්ලංගේ කතාව මේකේ උයන බත්මාලු පිණි කියලා හිතාගෙන ඔයා ඉව්වට අම්මා කුස්සිය උයනවා වගේම ඔයා මෙහෙ ඇවිල්ලා ඉව්වට ඕවා කන්න බෑ අම්මා කුස්සිය උයනේවා තමයි ඔයාටත් කන්න වෙන්නේ කියා සෙල්ලංගේ කතාව දරුවට කියලා දෙන්න ගියාට පස්සේ ඒක විසිරුවල තේරුම් කරාට ගියාට පස්සේ එයා මොකද කරන්නේ? එයාම මේ සෙල්ලංගේ විසිරුවල දානවා. එයා හිතන්නේ සෙල්ලංගේ ධනයක් කියලා. එයා හිතන්නේ සෙල්ලංගේ කියන්නේ වටිනා දෙයක් කියලා. එයා නොවටිනා තැනකින් එයා ඒක විසිරුවල අයින් කරලා දානවා. ඒව මේව කෝ රාද තුම්මේහි රූපං විකිරත විදමත විද්දන්සේත විකීලනීයං කරෝත තන්නක්කයාය පටිපජ්ජත බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් මහණෙනි අන්න ඒ වගේ ඔබලාත් මොකද කරන්න කියන්නේ ඔබලාත් හරියට අර දැරියෙක් දරුවෙක් අර සම්පූර්ණයෙන් සෙල්ලංගේ විසිරුවල දැම්මා වගේ පින්වත් මහණෙනි නුඹලාද රූපේ විසිරුවව් විකිරත විසිරුවල බලව් එතකොට දැන් මෙතන වචන කීපයක් තියෙනවා විකිරත රූපේ විසිරුවා බලව් ඊට පස්සේ මේකේ දෙවෙනි වචනේ තියෙන රූපේ විනාශ කරව් දෙකයි රූපේ කඩා බිඳ දමව් තුනයි ක්‍රීඩාවට නුසුදුසුවක් කරව් හතරයි තෘෂ්ණාවෙන් විනාශේ පිණිස පිළිපදිව් පහයි මෙන්න මේ ටික අපි පාවිච්චි කරන්න ගියොත් මේ කියපු කාරණය අපි මේ රූපය ඇසුරු කරගෙන අපි පාවිච්චි කරන්න පටන් ගත්තොත් ඒව මේව කෝරාද තුම්මේ රූපං විකිරත විදමත විද්ධම්සේත විකීලනීයං කරෝත තණ්හක්කයාය පටිපජ්ජත මේ ටික කළොත් මේ ටික කරපු තැනක සම්පූර්ණයෙන් සත්වපුද්ගල භාවයේ කඩා වැටෙනවා කියනවා. එහෙනම් සත්වපුද්ගල භාවයේ කඩා වැටෙන්න ප්‍රතිපත්තියක් ඕනේ. දැන් මේ දැනුමනේ අපිට තියෙන්නේ. දැනුම තියෙන්නේ. එතකොට මේකට ප්‍රතිපත්තිය මොකද්ද? මේකට අවශ්‍ය ප්‍රතිපත්තිය තමයි පින්වත්නි රාද
සේනං සත්පුද්ගල භාවය බිඳීම පිණිස සත්ත්ව සූත්‍රයේනේ. සත්ව කියන භාවය අයින් කරන්න නම් ඔබලා විසින් රූපය විසුරුවන්න කියනවා. ඒ කියන්නේ රූපය බෙද බෙදා බලන්න කියනවා. කායानुපස්සනාව වඩන්න කියනවා. රූපේ විසුරුවව. එතකොට කායानुපස්සනාව හැම වෙලාවකම අපිට උගන්වන්නේ රූපේ විසුරුවන්න බෙදනවා. වින් කරලා බලනවා. සකස් වෙච්ච රූපේටනේ වටිනාකම වෙන්නේ විසුරුවලා බලන්න පටන් ගන්නවා. ඒකින් තමයි සත්පුද්ගල භාවයේ කඩන්න තියෙන්නේ. සත්වයා කියන භාවය තමයි ඉස්සල්ලා තේරුවේ. ධර්මයේ. දැන් විනය. ඒ කියන්නේ බුද්ධ ශාසනය හැම වෙලාවකම ඕගොල්ලන්ට කියන එක දෙයක් මොකද්ද? ධර්ම විනයට ගලපලා බලන්න. ඉස්සල්ලා කිව්වේ ධර්මය. යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දි යාතණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. ධර්මය. මෙන්න මේක තමයි සත්‍ය. දැන් මොකද්ද කියන්නේ? විනය. මොකද්ද විනය කියන්නේ? ඒ කියන්නේ රූපේ අසුරු කරගෙන අර යෝ ඡන්தோ යා රාගෝ යානන්දි යාතණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ කියන ටික කඩා වැටෙන්න මොකද්ද කරන්න ඕන කියන එක. කරන්න ඕනේ. දැන් ඔන්න ඕවෙන් තමයි මේක බුද්ධ දේශනාවමද කියලා හොයන්නේ. දැන් මේ කියන්නේ විනය අන්තිම කෑල්ලේ. දැන් මෙතන සූත්‍රය ඉවර වෙනවා. දැන් මේක කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා රූපං විකිරත විදමත විද්ධම්සේත විකීලනීයං කරෝත තණ්හක්ඛයාය පටිපජ්ජත. පින්වත් මහණෙනි මේ රූපය කෙරෙහි රාද නුඹලා විසින් විසුරුවයි කායानुපස්සනාව දැන් වඩන්න කියලායි මේ කියන්නේ. රූපේ විසුරුවව. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාලා විකිරත විදමත. ඒ කියන්නේ රූපය විසුරුවන්න කියනවා රූපේ විනාශ කරන්න කියනවා. તો රූපේ විනාශ කරන්න කියන්නේ රූපේ පදනම් කරගෙන අන්ත දෙක බිඳින්න කියන එක. රූපේ අර අන්ත දෙක පැනවීම සම්බන්ධ අපි මේ සූත්‍රය කිව්වනේ. ඒ ටික තමයි මෙතන ඔළුවට ගන්න ඕන. අන්ත දෙක ඒ කියන්නේ රූපේ සම්බන්ධ උපේක්ෂාවකට ඒ ශ්‍රාවකයා එන්න ඕන. විකිරත විදමත විද්ධම්සේත විකීලනියං කරෝත. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපය විසුරුවව කායानुපස්සනාව. ඊට පස්සේ රූපේ විනාශ කරව අන්ත දෙක බිඳින එක. ඊට පස්සේ කඩා බිඳ දමව කියලා කියන්නේ රූපේ පදනම් කරගෙන ඡන්දේ රාගයේ නන්දිය තෘෂ්ණාව ඇලීම විශේෂයෙන් ඇලීම කියන ගතිය විතරක් අයින් කරව. ඒක විතරයි. රූපේ පාවිච්චි කරව. එහෙමයි කියන්නේ රූපේ පාවිච්චි කරනවා ඡන්දේ කඩා වටනවා. රූපේ ඇසුරු කරනවා වෙනද වගේම රූපේ පදනම් කරගෙන නානවා කනවා බොනවා ඔක්කොම කරනවා රාගයේ කඩා වටනවා. වෙනද වගේම රූපේ ඇසුරු කරනවා රූපේ සතුටෙන් පිළිගන්නේ නැතුව. ඒතර සතුටෙන් පිළිගන්න එකට මොකද්ද කිව්වේ? නන්දිය නැතුව රූපේ පාවිච්චි කරනවා. ඒක තමයි මේ වචනේ කියන්නේ තුන්වෙනි වචනේ. ඊට පස්සේ කියනවා මේ රූපේ පදනම් කරගෙන කඩා බිඳ නම ක්‍රීඩාවට නුසුදුසුවක් කරව. රූපය පදනම් කරගෙන ක්‍රීඩාවට නුසුදුසුවක් කරව. ක්‍රීඩාවට නුසුදුසුවක් කරන්නේ මේ රූපේ ඇසුරු කරගෙන සෙල්ලම් කරන්න යන්න එපා. දැන් රූපේ ඇසුරු කරගෙන සෙල්ලම් කරන්න යනවා කියන්නේ මේ රූපේට අනවශ්‍ය දේවල් ආරෝපණය කරන්න යනවා. ඇස් ගැන හිතනවා, කොණ්ඩේ ගැන හිතනවා, ඕනෑවට වඩා ඒවා පැත්තට යන්න එපා. ඇයි? මේ බොහොම paludu වෙලා යන අඤ්ඤතා භාවී වෙනත් ස්වභාවයකට යන රූපයක් තියෙනවා. ඒ රූපේ ඇසුරු කරගෙන රූපේ පදනම් කරගෙන ඔයගොල්ලෝ කියන හිතන කරන දේවල් ටිකක් තියෙන්නේ. අන්න ඒක ඇතුලේ අනාගත භවයට අනාගත නැවත භවයේ හැදෙන විදියට ව්‍යාකූල විශාල අර්බුදයකට යන්න එපා කියනවා. මේ වර්තමාන රූපේ ඇසුරු කරගෙන නැවත රූපවත් බවක් ලැබෙන විදියට හැසිරෙන්න එපා කියලා. ඒ රූපේ පදනම් කරගෙන එයා හිතන විදියට, එයා කතා කරන විදියට, එයා වැඩ කරන විදියටනේ අලුතෙන් කර්ම රැස් වෙන්නේ. එතන රූපය සම්බන්ධ මෙතන භාග්‍යතුන් වහන්සේ ක්‍රීඩා රූපය ඇසුරු කරගෙන ක්‍රීඩාවට නුසුදුසුවක් කරව. රූපයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන එක. සෙල්ලම් කරනවා කියන්නේ තියෙන රූපේ පදනම් කරගෙන එයා ඒ රූපේ ඇසුරු කරගෙන සිතන කියන කරන කමිනෝ ඒකෙන් අනාගත රූපේ නැවත උපදින ආකාරයට භව කර්ම රැස් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් රූපේ ඇසුරු කරගෙන කර්මය නිරුද්ධ කරන්න කියන එකයි මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ කියනවා තෘෂ්ණාවන්ගේ විනාශය පිණිස පිළිපදිව්. ඒ කියන්නේ තෘෂ්ණාවන්ගේ විනාශය පිණිස පිළිපදින එකට අපි කියන්නේ මොකද්ද? රූප නිරෝධය. හොඳට බලන්න. දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා රූපං විකිරත විදමත විද්දම්සේත විකීලනීයං කරෝත තණ්හක්ඛයාය පටිපජ්ජත.
එතකොට රූපය ඇසුරු කරගෙන තෘෂ්ණාව විනාශය පිණිස පිළිපදිව්. එතකොට රූපයේ තෘෂ්ණාවේ විනාශයට අපි කියන්නේ මොකද්ද? රූපේ නිරෝධය. රූපේ සමුදය තමයි තණ්හාව. තෘෂ්ණාව විනාශ කිරීම පිණිස පිළිපදින එකට කියන්නේ රූප නිරෝධය. එතකොට තෘෂ්ණාව නොවීම පිණිස පිළිපදු කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම රූප නිරෝධය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයටම එකතු වෙන්න කියලා එක. මෙන්න මේ ටික කළොත් මේකම වේදනාවටයි සංඥාවටයි සංකාරයටයි වෙන වෙනම වේදනාව විසුරුවා බලව විනාශ කරව කඩා බිඳ දමව ක්‍රීඩාවට නුසුදුසුවක් කරව තෘෂ්ණාව විනාශය පිණිස පිළිපදිව. ඔය ටිකම ඔය වචන පහම හැම එකටම කියනවා. එතකොට මේ වචනවල තියෙනවා වෙන ගැඹුරක්. එතකොට දැන් වේදනාව විසුරුවා බලව කියනකොට මොකද්ද? වේදනානුපස්සනාව. රූපේ විසුරුවා බලව කියනකොට කායානුපස්සනාව. අනුපස්සනා කරන එක. එතකොට දැන් අපිට මේ කාලය ඉවර නිසා අර ඔය කියපු වචන පහට අදාළ විස්තරයක් කියවනේ. ඒ විස්තරෙම මේ ටිකට වෙනම ගලප ගන්න. එහෙම ගලප ගත්තොත් එයාට මේ රූප නිරෝධය පිණිස අවශ්‍ය ප්‍රතිපත්තියට එයා සමවැදිලා තියෙනවා. ඒතර මෙන්න මේ ටික ඇත්තට මේ සූත්‍රයේ පියවර 3ක් ඇතුලේ අපි කතා කළේ. එතකොට ඉස්සල්ලා මේ සූත්‍රයේ භාවය කතා කළා. ඊට පස්සේ දර්ශන සම්පත්තිය සහ දෘෂ්ටිගත වීම කතා කළා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ නාම රූප පරම්පරාව ඇසුරු කරගෙන මේ භාගතුන් වහන්සේ වදාළ සත්පුද්ගල භාවයේ බිඳින්න අවශ්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කළා. මේ ටික තමයි අපි කතා කරලා. ඒතකොට මේකේ බොහොම ගැඹුරක් තියෙන එකක්. මේ සූත්‍රයේම තියෙන පින්නත් නික ඡේදයයි. නමුත් විස්තර කරාට පස්සේ විශාල ධර්ම කොටසයකට අපිට විවෘත වෙන්න පුළුවන්. ඊට මෙන්න මේ විදියට බලන කෙනෙකුට විමසන කෙනෙකුට ලොකු කාලයක් යන්නේ නැහැ. බොහොම වැඩි කාලයක් යන කලින් මෙයාට අවබෝධය කරා එකතු වෙන්න පුළුවන්. දැන් මේ අපි දැන් හොඳට අහලා පුරුදු සූත්‍ර සමහරවනේ. ඒත් ඒ වගේ බොහොම ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර ස්පර්ශ කරන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ බඳු දක්ෂතා සහිත ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරා ගණනාවක් එකතු වුණු මේ ධර්ම කතාව, මේ ධර්ම කොටාසය, මේ ධර්ම විග්‍රහය ඔය පින්නතුන්ලාට දුක නිමා කිරීම පිණිසම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම මේ පින්කම සඳහා මාර්ගෝපදේශනයේ සපයන හේමක ඩයස් මහත්මයාටත් එම මහත්මියටත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස වේවා. නාවින්න රජමහ විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ මේ වෙනුවෙන් හේමක ඩයස් මහත්මයා ප්‍රදාන ධර්මසිරි පෙරේරා පියතුමන් ඇතුළු පින්තුන්ට සිත්සේ කරගන්න උපකාර කරනවා. ඉතින් මේ අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේටද මේ කුසල් නිදුක් නිරෝගී සුව කායික මානසික සැනසෙල්ල පිණිස වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා සියලු මහා සංඝ රත්නයටද ආශිර්වාද කරනවා. දායක සභාවේ පින්තුන්ටත් ධර්මසිරි පෙරේරා පියතුමන්ටත් එම මෑණියන්ටත් මේ වැඩසටහන සංවිධාන කටයුතු සිදු කරන සියලු පින්තුන්ටත් උදව් උපකාර කළ හැම දෙනාටමත් සම්බන්ධ වුණු හැම දෙනාටමත් මේ ගෞතම බුදුසසුනේදීම නිවන් පිණිස මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මියගිය සියලු ඥාතීන්ටත් මේ සම්බන්ධ වුණු පින්තුන් නමින් මියගිය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටත් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගවා ලබන උතුම් නිවන් පිණිසම මේ සියලුම දෙනාට විශේෂයෙන්ම මේ ජීවිතයේ සක්කාය දිට්ඨියවත් දුරුකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සැබෑ පිළිසරණට එකතු වීම පිණිස මේ අත්ව සියලු දෙනාටම මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් භවාග්‍රය දක්වා වීදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිසම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු